අද අපි කතා කරන්න යන්නේ කෙමිස්ට්‍රි වල තියෙන කාබනික රසායන නැත්නම් ඕගනික් කෙමිස්ට්‍රි. මුලින්ම අපි කතා කරොත් කාබනික රසායනයේ යටතේ අපි කතා කරන්නේ කාබනික සංයෝගවල රසායන. අපි කාබනික සංයෝගවල රසායනය කතා කරන්න කලින් අපි කතා කරන්න ඕන කාබනික සංයෝගයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි සරලව ගත්තොත් කාබනික සංයෝගයක් කියලා නිශ්චිත අර්ථයක් නැහැ. හැබැයි කාබනික සංයෝග කියලා කියන්න පුළුවන් අපිට පොඩි අයිඩියක් ගන්න. කාබන් සැකිල්ලක් තියෙනවා. ඒ කාබන් සැකිල්ලේ බොහෝ විට හයිඩ්‍රජන් අන්තර්ගතයි. ඒ සංයෝග බහුතරය තමයි කාබනික සංයෝග යටතට වැටෙන්නේ. නමුත් ඇතම් කාබනික සංයෝග තියෙනවා. ඒකේ හයිඩ්‍රජන් වලට අමතරව ඔක්සිජන් තියෙන්න පුළුවන්, නයිට්‍රජන්, සල්ෆර්, ෆොස්ෆරස් සහ ඊට අමතරව හැලජන තියෙන්න පුළුවන් සමහර කාබනික සංයෝගවල. දැන් සමහර සංයෝග තියෙනවා ඒකේ කාබන් අන්තර්ගතයි. නමුත් ඒවා කාබනික සංයෝග කියලා අපි ඒකට දාන්නේ නැහැ. උදාහරණ වශයෙන් ගත්තොත් ගන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් CO2, කාබන් මොනොක්සයිඩ් CO, ඊට අමතරව කාබනික අම්ලය H2CO3 වගේ ගත්තොත් කාබන් අන්තර්ගත. නමුත් ඒවා කාබනික සංයෝග නෙවෙයි. ඒවා අකාබනික සංයෝග. ඒවා පිළිබඳව කතා කරන්නේ අකාබනික රසායන යටතේ. දැන් අපි කතා කරන්නේ කාබනික සංයෝගවල රසායනය තමයි මේ කාබනික රසායන යටතේ කතා කරන්නේ. දැන් අපි ගත්තොත් අපි කිව්වා කාබනික සංයෝග කියන්නේ කාබන් සැකිල්ලක් තියෙනවා. ඒකේ බහුතරය නැත්නම් බොහෝ විට තියෙන්නේ හයිඩ්‍රජන්, ඊට අමතරව ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර්, ෆොස්ෆරස්, ඊට අමතරව හැලජන වගේ පරමාණු තියෙන්නත් පුළුවන්. දැන් අපි ගත්තොත් මේ කාබනික සංයෝගයේදී තියෙනවා හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන කියලා සංයෝග තියෙනවා. හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ පොඩිවේ ගත්තොත් හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබන් හා හයිඩ්‍රජන් කියන පරමාණු පමණක් අන්තර්ගත කාබනික සංයෝග තියෙනවා නම් ඒවට අපි පොඩිවේ කියනවා හයිඩ්‍රෝකාබන කියලා. එනවා ආයෙ ගත්තොත් හයිඩ්‍රෝකාබන කියන්නේ කාබන් හා හයිඩ්‍රජන් පරමාණු පමණක් අන්තර්ගත වන කාබනික සංයෝග. අපි මේ හයිඩ්‍රෝකාබන ගැන කතා කරොත් හයිඩ්‍රෝකාබන වල ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. හයිඩ්‍රෝකාබන වල ප්‍රධාන ආකාර දෙකයි. පළවෙනි ආකාරය තමයි ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන. පළවෙනි එක ඇලිෆැටික්. දෙවෙනි ආකාරය තමයි ඇරොමැටික් හයිඩ්‍රෝකාබන. මේ ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන යටතට අපි ආවොත් මේක නැවත ආකාර දෙකකට බෙදෙනවා. ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන නැවත ආකාර දෙකයි. ඒ තමයි චක්‍රීය ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන සහ චක්‍රීය නොවන ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන කියන. චක්‍රීය ඒව තියෙනවා, චක්‍රීය නොවන ඒව තියෙනවා. චක්‍රීය නොවන අනිත් ආකාරය තමයි චක්‍රීය. දැන් අපි ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන ගැන කතා කරමු. කොටස් දෙකක් තියෙනවා කිව්වා. චක්‍රීය නොවන ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන සහ චක්‍රීය ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන. දැන් මේ චක්‍රීය නොවන ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන යටතට උදාහරණ වශයෙන් තුනක් තියෙනවා. ඒ තමයි ඇල්කේන්, ඇල්කීන් සහ ඇල්කයින්. ඉංග්‍රීසි වලින් කිව්වොත් ඇල්කේන්, ඇල්කීන් සහ ඇල්කයින්. ඊට පස්සේ ඇරොමැටික් හයිඩ්‍රෝකාබන යටතට ගියොත් ඒ සඳහා උදාහරණ වෙන්නේ බෙන්සීන්. බෙන්සීන් තමයි ඇරොමැටික් හයිඩ්‍රෝකාබන උදාහරණ දෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේ බෙන්සීන් රසායන ගැන කතා කරනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් තියමු. ඇරොමැටික් හයිඩ්‍රෝකාබන සඳහා උදාහරණ තමයි බෙන්සීන්. දැන් අපි ගත්ත ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන අනිත් ආකාරය තමයි චක්‍රීය ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන. චක්‍රීය ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන වලට උදාහරණ තමයි බෙන්සීන් තියෙන්නේ. ද්විත්ව බන්ධන තියෙනවනේ. බෙන්සීන් වල ද්විත්ව බන්ධන නැති තනි බන්ධන විතරක් තියෙන කෙනෙක් ඉන්නවා. අපි අර කියනවා සයික්ලෝහෙක්සේන්. ඒ සයික්ලෝහෙක්සේන් තමයි මේ චක්‍රීය ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන වල උදාහරණ වශයෙන් අපි ගන්න පුළුවන්. ඒකට සයික්ලෝහෙක්සේන් ගන්න පුළුවන්. හරි. අද අපි මේ වීඩියෝ එකේ වැඩි අවධානයක් යොමු කරන්නේ මේ ඇල්කේන පිළිබඳ විතරක් නිසා මම මේ පිළිබඳ වැඩිපුර විස්තර කරන්නම්. ඒ අනුව අපි දන්නවා මම මුලින් කිව්වොත් හයිඩ්‍රෝකාබන කියන්නේ මොකක්ද? කාබන් හා හයිඩ්‍රජන් පරමාණු පමණක් අන්තර්ගත කාබනික සංයෝග හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන ආකාර දෙකයි. ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන සහ ඇරොමැටික් හයිඩ්‍රෝකාබන. ඇරොමැටික් හයිඩ්‍රෝකාබන උදාහරණ තමයි බෙන්සීන්. ඒක පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකක් කතා කරනවා. ඒක රසායනික පිළිබඳව. ඊට පස්සේ ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන ගත්තොත් ආකාර දෙකක් තියෙනවා කිව්වා. ඒ තමයි චක්‍රීය නොවන ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන සහ චක්‍රීය ඇලිෆැටික් හයිඩ්‍රෝකාබන. මේ වීඩියෝ එකේ අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ ඇල්කේන පිළිබඳව කතා කරන්න. ඇල්කේන කියන්නේ මොකක්ද? ඒකේ රසායනික හදාගන්නේ කොහොමද? සහ ඒවයි ප්‍රතික්‍රියා පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඇල්කේන්, ඇල්කීන්, ඇල්කයින් ගත්තොත් ඒවා හයිඩ්‍රෝකාබනයක් ඇලිෆැටික් චක්‍රීය නොවන.
දැන් මේ තුන ගැන පොඩ්ඩක් විග්‍රහයක් කරොත් ඇල්කේන. දැන් මේ හැම එකේම වල දන්නවා ALK NE කියන අකුරු තියෙන්නේ. මේ ටික වෙනස් වෙන්නේ මෙන්න මේ අකුරු තුනෙන්නේ. A E Y. මේ දැන් කියන ඒවා ප්‍රැක්ටිස් එකත් එක්ක මතක තියා ගැනීමත් එක්ක හරියනවා. අර දැන් මුලින්ම කියන්නේ පොඩ්ඩක් මුලින්ම නිකන් නුපුරුදු වගේ කෙනෙක්ට අල්ල ගන්න පුළුවන් වෙනවා එහෙම කියන්නේ. දැන් ඉංග්‍රීසි වෝඩේ ගත්තොත් ඉංග්‍රීසි වෝඩේ අපිට මේ A E Y කියන අකුරු තුනේ මුලින්ම හම්බෙන්නේ A අකුරු. ඊට පස්සේ E අකුරු. ඊට පස්සේ තමයි Y අකුරු හම්බෙන්නේ. ඒක එයාම අප ගත්තොත් පළවෙනි ස්ථානේ A ට, දෙවෙනි ස්ථානේ E ට, තුන්වෙනි ස්ථානේ තමයි Y ට හම්බෙන්නේ. එහෙම ගත්තොත් මේ පොඩ්ඩක් මතක තියාගන්න පාසල මේක වැඩ කරද්දී ඒ කියන්නේ මේවා එක්සර්සයිස් කරද්දී මේක ඉබේම පුරුදු වෙනවා. ඉබේම අපිට හිතෙනවා. දැන් මේ ඇල්කේන් කියලා කියන්නේ තනි බන්ධන තියෙන. ඒ කියන්නේ බන්ධන එකයි. තනි බන්ධන තියෙන සංයෝගය. ඇල්කේන් එකයි. ඊපස්සේ ඇල්කේන් කියන්නේ දෙවෙනි ස්ථාන. ඒ කියන්නේ ද්විත්ව බන්ධන තියෙන සංයෝග තමයි ඇල්කේන් කියලා කියන්නේ. ඊට පස්සේ අපි හිතමු Y කියන්නේ 3යි කියලා. ඒ කියන්නේ බන්ධන 3. ත්‍රිත්ව බන්ධන. ත්‍රිත්ව බන්ධන සංයෝග තමයි කියන්නේ ඇල්කයින් කියලා. දැන් අපි කතා කරන්නේ ඇල්කේන් පිළිබඳව. අපි දැන් කතා කරන්නේ ඇල්කේන් පිළිබඳව. හරි. දැන් අපි දන්නවා ඇල්කේන් කියන්නේ හයිඩ්‍රෝකාබනයක්. ඇලිෆැටික හයිඩ්‍රෝකාබනයක්. ඇලිෆැටික චක්‍රය නොවන හයිඩ්‍රෝකාබනයක් සහ ඒක තියෙන්නේ තනි බන්ධන නැත්නම් ඒක බන්ධන පමණයි. ඒව තමයි ඇල්කේන් කියලා කියන්නේ. හරි. දැන් ඇල්කේන් වල රසායනයක් ගැන කතා කරනවා. ඇල්කේන් කියන්නේ මොකක්ද කියලා ගන්නවා. ඇල්කේන කියන්නේ තනි බන්ධන නැත්නම් ඒක බන්ධන පමණක් අන්තර්ගත වෙන ඇලිෆැටික චක්‍රය නොවන හයිඩ්‍රෝකාබනයක් කියලා තේරෙනවා. දැන් මේ ඇල්කේන ගත්තොත් ඇල්කේන වල විශේෂ නමක් කියනවා. නිකන් නික්නේම් එකක් වගේ කියන ඇල්කේන වලට. ඒත් අපි ඇල්කේන වල කියනවා සංතෘප්ත හයිඩ්‍රෝකාබනයක් කියලා. ඇල්කේන වල අපි කියනවා සංතෘප්ත හයිඩ්‍රෝකාබනයක් කියලා. දැන් මේ සංතෘප්තය කියන වචනේ ගත්තොත් සංතෘප්තය කියන වචනේ ටිකක් පොඩ්ඩක් සරලව ඔයාලා තේරෙන දාසින් කිව්වොත් සංතෘප්තය කියලා කියන එක පිළිලා වගේ. ඒ කියන්නේ තා පුරවන්න දෙයක් නැහැ උපරිම සීමාවෙන් පිළිලා වගේ. ඒ අදහසින් තමයි කියන්නේ ඇල්කේන කියන්නේ සංතෘප්ත හයිඩ්‍රෝකාබනයක් කියන්නේ. සාමාන්‍යයෙන් අපි ඇල්කේනක් ගමු C2H6 වගේ ඇල්කේන. ඒ කියන්නේ කාබන් පරමාණු 2යි හයිඩ්‍රජන් පරමාණු 6යි. දැන් මේක ගත්තොත් සරලව දැන් මේ කාබන් පරමාණු ගත්තොත් මේවා අතර තියෙන තනි බන්ධන. ඉතින් මේ කාබන් පරමාණුට බන්ධන 4ක් හදන්න පුළුවන්. ඉතින් මේ කාබන් පරමාණු වල තියෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ සංතෘප්ත හයිඩ්‍රෝකාබන කියලා. ඒ කියන්නේ කාබන් පරමාණු මත වටේට බන්ධන වලින් හැදෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් තියෙනවා. ඒවට අපි කියනවා සංතෘප්ත හයිඩ්‍රෝකාබන කියලා. ඇල්කේන විතරයි සංතෘප්ත හයිඩ්‍රෝකාබන වෙන්නේ. ඇල්කයිනවත් සංතෘප්ත හයිඩ්‍රෝකාබන වෙන්නේ නැහැ. ඒවා අසංතෘප්ත හයිඩ්‍රෝකාබන. දැන් අපි ගමු මේ ඇල්කේන වලට පොදු අණුක සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ ඇල්කේන ටිකක් උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම ගමු CH4 ඇල්කේන ඊට පස්සේ C2H6 C3H8 දැන් මේව ගත්තොත් පොදු අණුක සූත්‍රය තමයි CnH2n ධන 2. ඒ කියන්නේ කාබන් පරමාණු තමයි C කියන්නේ H කියන්නේ හයිඩ්‍රජන් පරමාණු CnH2n ධන 2 තමයි ඇල්කේන වල පොදු අණුක සූත්‍රය. හරිනේ. දැන් n සමාන 1 කියලා n සමාන 1 ගත්තොත් කාබන් පරමාණු 1යි දෙවාරයක් n කියන්නේ 1නේ දෙවාරයක 2යි 2 දර 2 4යි CH4යි පොදු අණුක සූත්‍රය CH4. හරි. ඊට පස්සේ දැන් ගත්තොත් n සමාන 2 අරගෙන මේක හිම කියලා දෙන්න ඕනේ නැහැ. මේක පොදු අණුක සූත්‍රය CnH2n ධන 2 කියලා මතක තියාගන්න. C2 දෙවාරයක් 2 4යි 4 2 6යි x6 ඒකත් හරි. ඒ වගේම මේකත් එහෙම 3 3 වාරයක් 2 6 ධන 2 8යි. කියන්නේ පොදු අණු සූත්‍රය දන්නවා ඇල්කේන වල. හරිද? අපි කෙලින්ම යන්නේ ඇල්කේන වල රසායනික. ඒ කියන්නේ අපි බලමු ඇල්කේන හදාගන්නේ කොහොමද කියලා. ඇල්කේන හදාගන්න විදි තුනක් තියෙනවා. මුලින්ම මේ තුනේ ඒ ක්‍රම තුනේ නම් තුන කියලා ඉන්නම්. මුලින්ම පළවෙනි ක්‍රමය තමයි හයිඩ්‍රජනීකරණය. දෙවෙනි ක්‍රමය තමයි ක්ලෙමන්සන් ඔක්සිහරණය. තුන්වෙනි ක්‍රමය තියෙන්නේ කියන්නේ රීනාට්. දන්නවනේ රීනාට්ට ඉතා සුළු හෝ ආම්ලික H+ එකක් දාපු ගමන් රීනාට් ඇල්කේනයක් හදනවා. ඒ ආකාර තුන අපි දැන් කතා කරන්නේ. මුලින්ම සාරාංශයක් ප්‍රතික්‍රියා සාරාංශයක් වගේ හදාගන්න ඕන නිසා පොඩි චාට් එකක් හදන්න.
අපි ගමු CH3 CH2 CH3. දැන් මම ඔයාලට කිව්වා මුලින්ම මේ ඇල්කේනයක් මේ ඇල්කේනේ හදාගන්න ක්‍රම තුනක් අපි කතා කරනවා. මුලින්ම ක්‍රමය කිව්වා හයිඩ්‍රජනීකරණය කියලා. දැන් අපි බලමු හයිඩ්‍රජනීකරණ කියන ක්‍රමයෙන් ඇල්කේනේ හදාගන්න ඕන වෙන සංයෝග මොනවද කියලා. සරලව ගත්තොත් අපි කතා කරන්නේ ඇල්කීන සහ ඇල්කයින්. ඒ කියන්නේ සරල කිව්වොත් තිත්ත බඳන තියෙන සංයෝග සහ තිත්ත බඳන තියෙන සංයෝග. ඒ දෙක තමයි මේකට අදාළ වෙන්නේ. අපි මුලින්ම බලමු මේ පළවෙනි ක්‍රමය තමයි හයිඩ්‍රජනීකරණය. 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 හයිඩ්‍රජනීකරණයෙන් මේක හදාගන්න පුළුවන් ඒව තමයි ඇල්කීන සහ ඇල්කයින් වලින් ඇල්කේන හදාගන්න ආකාරය. අපි මුලින්ම ඇල්කීන තිත්ත බඳන තියෙන එකක් කරන්න බලමු. ඒ කියන්නේ CH3 CH double bond CH2. දැන් මෙයාගෙන් මෙයා ලබා ගන්න පුළුවන්. හැබැයි අපි දාන්න ඕන කිසියම් සංයෝගයකට. ඒක ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. අපිට මේ ද්විත්ව බන්ධනයක් තියෙන කෙනෙක්ගෙන් මේ ඇල්කේන හදා ගන්න දාන්න තියෙන්නේ කවුද? H2 එක ප්ලැටිනම් දාන්න පුළුවන්. එකක් තමයි H2 එක ප්ලැටිනම් දාන්න පුළුවන්. ඒක දාලා මදි රත් කරන්නත් ඕන. H2 එක ප්ලැටිනම් දාලා රත් කරන්න. ඊට අමතරව තව පුළුවන් H2 එක ප්ලැටිනම් නැත්නම් අපිට පුළුවන් H2 එක නිකල් දාන්න. අපි හිතමු නිකල් තුත් නැහැ කියලා. එහෙනම් අපි H2 එක පැලඩියම් දානවා. නැත්නම් H2 එක රෝඩියම් දාන්න පුළුවන්. ඔය එකෙන් මොකක් දැම්මත් මේක ලබා ගන්න පුළුවන්. මම සරලව දෙකක් ලියන්න. දෙකක් මම කියන්න. H2 එක නිකල් දාලා රත් කරන්න පුළුවන්. එහෙම කරත් මේක එනවා. නැත්නම් අපිට පුළුවන් මේක නැත්නම් මම චිත්ත බඳනත් එක ලියන්න. චිත්ත බඳන ගත්තත් එහෙම. චිත්ත බඳන සංයෝගයක වුණා H2 එක නිකල් දාලා රත් කරන්න පුළුවන්. ඒත් ඇල්කේනක් එන්නේ. H2 එක ප්ලැටිනම් දැම්මත් රත් කරත් ඒත් එන්නේ ඇල්කේන. චිත්ත බඳනත් එක ගත්තොත් බලන්න CH3 CH මේ ගන්න පුළුවන් අපිට එක්ක H2 එක නිකල් දාලා කරන්න පුළුවන්. මම ඉතින් මේක ලියපු නිසා එක්ක මේක ලියන්නම්. H2 එක ප්ලැටිනම් දාලා රත් කරන්න පුළුවන්. H2 එක ප්ලැටිනම් දාන්න ඕන. H2 එක ඔක පාරම මෙම ලියා ගන්න. H2 එක පැලේඩියම් දැම්මත් කමන්නේ. H2 එක රෝඩියම් දැම්මත් කමන්නේ. ඒක දාලා රත් කරන්න ඕන. රත් කරලා පස්සේ මේ ටික ගන්න පුළුවන්. ඒක ඔයාලා මෙහෙම ලියා ගන්න. මේක සාරාංශයක් ගන්න ඕන නිසා එහෙම ලියන්නේ නැහැ. ඊට පස්සේ පළවෙනි ක්‍රමේ හරි හයිඩ්‍රජනීකරණය. දෙවෙනි ක්‍රමය ගන්න අපි ක්ලෙමන්සන් ඔක්සිහරණය. දෙවෙනි ක්‍රමය තමයි ක්ලෙමන්සන් ඔක්සිහරණය. ක්ලෙමන්සන් ඔක්සිහරණය. මේ ඔක්සිහරණයක් කියලා තේරෙන්න ඕනද? ක්ලෙමන්සන් ඔක්සිහරණය. මේ ක්ලෙමන්සන් ඔක්සිහරණය කියන ක්‍රියාවලියෙන් ඇල්කේන ලබා ගන්න පුළුවන් සංයෝග දෙකක් තියෙනවා. ඒ තමයි කීටෝන සහ ඇල්ඩිහයිඩ්. කීටෝන සහ ඇල්ඩිහයිඩ්. මුලින් බලමු කීටෝනයක් වගේ මොකක්ද වෙන්නේ කියලා. CH3 C double bond O CH3. එන්නේ යාට ක්ලෙමන්සන් ඔක්සිහරණයෙන් වෙන්නේ එකට මොකක්ද කියන්නේ? ක්ලෙමන්සන් ඔක්සිහරණයෙන් මේ කීටෝනේ මේ ඇල්කේනේ කොට පත් කරන්න අපි දාන්න ඕන මොනවද? සින්ක් Hd දාන්න ඕන. සින්ක් Hd දාන්න ඕන. ඒකත් එක්ක සාන්ද්‍ර HCl දාන්න ඕන. සින්ක් Hd එක සාන්ද්‍ර HCl දැම්මම හරි මේ කීටෝනේ මේ ඇල්කේනේ කොට පත් වෙනවා. ඒ ඇල්ඩිහයිඩ් නම් ක්ලෙමන්සන් ඔක්සිහරණය ඇල්කේනේ කොට පත් කරන්න පුළුවන්. ඒකත් CH3 CH2 C double bond OH කියන මේ ඇල්ඩිහයිඩ්. ඒ ඇල්ඩිහයිඩ් එකක් දාන්න ඕන මේ සංයෝගයම තමයි. ඒ කියන්නේ සින්ක් Hd අපි කියන සින්ක් සංරසය කියලා. සින්ක් සංරසය සින්ක් Hd එක දාමු සාන්ද්‍ර HCl. නැත්නම් ඊළඟ ක්‍රමයකට නමක් ඕන නම් ග්‍රීනාට් කියලා මම දැක්කා. ග්‍රීනාට් කරමු. ග්‍රීනාට් මේ ග්‍රීනාට් ගැන අපි වෙනම වීඩියෝකින් කතා කරමු. CH3 කියන කෙනාට මේ ඇල්කේන
ඉතාමත් සුළු වශයෙන් හෝ ආම්ලික H+ කෙනෙක් දැම්ම නම් හරි. ඉතාමත් සුළු වශයෙන් හෝ ආම්ලික H+ කෙනෙක් දාපු ගමන් මේ විනාඩි දෙක වෙලා මෙතන මේ ඇල්කේනි හදා ගන්න පුළුවන්. ඉතාමත් සුළු හෝ ආම්ලික. ඉතාමත් සුළු හෝ ආම්ලික H+ දැම්ම නම් ඔන්න ඔය ක්‍රම තුනෙන් අපිට ඇල්කේන හදා ගන්න පුළුවන්. සාරාංශයක් විදිහට ගත්තොත් අපි ඇල්කේන හදා ගන්න ක්‍රමය තමයි කතා කරන්නේ. ක්‍රම තමයි කතා කරන්නේ. මුල්ම ක්‍රමය හයිඩ්‍රජනීකරණය. හයිඩ්‍රජනීකරණය කියලා කියන්නේ ඇල්කීනයක් ත්‍රිත්වබඳ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඇල්කයිනයක් ත්‍රිත්වබඳ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඒකට H2 ප්ලැටිනම් දාලා රත් කරනවා. නැත්නම් H2 නිකල් දාලා රත් කරනවා. නැත්නම් H2 පැලේඩියම් නැත්නම් H2 රෝඩියම් දාලා රත් කිරීමක් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ද්විත්වබන්ධනයේ තියෙන ඇල්කීන වලින් හරි ත්‍රිත්වබන්ධන ඇල්කයින් වලින් හරි අපි ලබා ගන්න පුළුවන් මේ ඇල්කේනේ. ඊට අදාළ අනුරූප වෙන ඇල්කේනේ. ක්ලෙමන්සන් ඔක්සිහරණය කියන්නේ ක්ලෙමන්සන් ඔක්සිහරණය කරන්න අපිට ඕන කීටෝන හා ඇල්ඩිහයිඩ්. කීටෝනෙන් ගත්තොත් ඇල්ඩිහයිඩ් එකක් ගත්තා. ඒකට සින්ක් H එක සාන්ඩ්‍රික්සියල් දැම්මම පස්සේ අපිට ඇල්කේන ලබා ගන්න පුළුවන්. ක්‍රීනාන් ගත්තොත් ක්‍රීනාට ඉතා සුළු හෝ ආම්ලික H+ කොහොමයි ආම්ලිකතාවයක් වෙන තම සුළු හෝ ආම්ලික අපිට ඇල්කේන ලබා ගන්න පුළුවන්. දැන් මෙන්න මේකේ පොඩි ක්‍රමයක් ගත්තොත් ඔයාලට තේරෙනවා දැන් මේ C ඩබල් බොන්ඩ් ඕ කාණ්ඩේ සම මෙතන CH2 කාණ්ඩ. දැන් මෙතන ගත්තා C ඩබල් බොන්ඩ් ඕ කාණ්ඩ මෙතන කොහොමද H තිබ්බා ඒ නිසා H වෙනම ලිව්වොත් CH2 H වෙනම තිබ්බේ. දැන් මේක තේරෙනවා මේ C ඩබල් බොන්ඩ් ඕ කාණ්ඩේ නැති වෙලා CH2 කාණ්ඩෙත් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේ ක්ලෙමන්සන් ඔක්සිහරණය. ඒක පරිවර්තන වලට පොඩ්ඩක් ලීසින් ගන්න පුළුවන් නිකන් C ඩබල් බොන්ඩ් ඕ කාණ්ඩේ කියලා CH2 කාණ්ඩයක් ආවා වගේ ඒ හසුසන තමයි යන්න තේරෙනවා C ඩබල් බොන්ඩ් ඕ කාන්තිය ඒක වෙනවද CH2 වෙන දැන් තියෙනවා C ඩබල් බොන්ඩ් ඕ කාන්තිය CH2 වෙන තිබ්බ H එක CH2 වෙලා තියෙනවා. ඒ අනුව අපි ටික හරි හදාගන්න ක්‍රම ටික කතා කරා. දැන් අපි බලමු මේ ප්‍රතික්‍රියාශීලීතාව ගොඩක් අඩුයි ඇල්කේන වල. හැබැයි ඒක ප්‍රතික්‍රියා කරන මොනවද කියන ප්‍රතික්‍රියා ගැන කතා කරමු. මේවයි. හැබැයි ඇල්කීන සහ ඇල්කයින් වලට වඩා මේ ඇල්කේන වල ප්‍රතික්‍රියාශීලීතාව අඩු කියන එක මතක තියාගන්න. දැන් අපි ගත්තොත් හදාගන්න ක්‍රම ටික හරි. දැන් මේක කරන ප්‍රතික්‍රියා මුලින්ම තමයි O2 එක දහනය. O2 එක දහනය. O2 එක දහනයේදී වෙන්නේ අපි දන්නවා හයිඩ්‍රෝකාබන දහනයෙන් හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් CO2 සහ ජලය. උඟා ඒ සෙල්සියස් අංශයක 100ට වඩා ලක් කරාම ජලය සාමාන්‍ය තියෙන ලික්විඩ් තත්ත්වෙ නෙවෙයි. ජලය තියෙන්නේ ගෑස් තත්ත්වෙ. තත්ත්වෙ යන CO2 ඉහළ උෂ්ණත්වයට ලක් කරා පස්සේ ජලය වාෂ්ප වෙනවා. CO2 අපි නෝ ඉහළ උෂ්ණත්වයට ලක් කරා කියලා එහෙනම් H2O gas වල පතර මේවා බැලන්ස් කරගෙන කරන කැලේ තුනයි කාබන් තුනයි ඊට පස්සේ තමයි 8යි 7යි මෙතන 5යි යෝරු දෙන්නා හරි මේ නිකන් කරේ ප්‍රතික්‍රියා සාරාංශ වෙනම ලියා ගන්න 5යි යෝරු ලියන්න එපා නිකන් බැලන්ස් කරන තේ නිසා බැලන්ස් කරගන්න කොහොම හරි මේක දහනෙන් ලැබෙන්නේ ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන් ඇල්කීනක් කරලා දහනෙන් ලැබෙන්නේ CO2 දැන් H2O කියන එක මතක තියාගන්න. CO2 දාන H2 CO2 gas දාන H2O gas ඊළඟ එක තමයි ඔය ප්‍රතික්‍රියාවලින් විශේෂ ප්‍රතික්‍රියාවක් තියෙන මේකේ ක්ලෝරිනීකරණ. දැන් ක්ලෝරිනීකරණ කියලා අහලා ඇති. මේකට වෙනම යාන්ත්‍රණයක් තියෙනවා. ඒ යාන්ත්‍රණය පිළිබඳව අපි වෙන වීඩියෝ එකකින් ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. මේක දැන්ට සරලව ගත්තොත් මේ වගේ ඇල්කේනයකට Cl2 එක Cl2 එක H mu හිරු වෙයි. H mu දාන H mu දැම්මම පස්සේ මේකෙන් අර සෑදෙන සංයෝග රාශියක් සෑදෙන සංයෝග රාශියක් කියන්නේ සාමාන්‍ය මේ වගේ සංයෝග කිහිපයක මිශ්‍රණයක් තමයි හැදෙන්නේ. මේ වගේ ඇල්කේනයකට මේ ක්‍රමයට කියන්නේ මේ ප්‍රතික්‍රියාවගෙන ක්ලෝරිනීකරණය Cl2 H mu දැම්මම පස්සේ H mu හිරු වෙයි දැම්මම පස්සේ සංයෝග මිශ්‍රණයක් තමයි හැදෙන්නේ. අරත් අපි ගමු මේක Cl2 එන්නේ H ලා යනවා H ලා ඉහළට Cl එන්නේ. Cl ප්‍රතිස්ථාපනයක් වෙන්නේ. CH3 CH2 CH2 Cl ඊට අමතරව තමයි හැදෙන්න පුළුවන් CH3 CH2 CH ඊට අමතරව මෙහෙම දෙන්න පුළුවන් CH3 CH Cl CH ඔන්න ඒ වගේ මිශ්‍රණයක් තමයි හැදෙන්නේ. වැඩිපුර Cl2 දාන්න මේ හයිඩ්‍රජන් ගලව මෙතෙන්ට Cl එනවා.
ඒක හොඳටම කතා කරන්න පුළුවන් අපිට මේ ටික ලියා ගන්න. කතා කරන්න පුළුවන් එක තමයි මීටින්. ඒක තමයි මෙතන ක්ලෝරිනීකරණය කරනවා. ඒක වෙනම යාන්ත්‍රණයක් අපිට කතා කරන්න. ඊළඟ වීඩියෝ එකේ දැන් අපිට සරලව කිව්වොත් මෙන්න මේ වගේ CH4 කෙනෙක්ට Cl2H වැඩිපුර දානකොට පරිමය දැම්මට පස්සේ මේ CH4 කියන එක හයිඩ්‍රජන් ගලවලා එයා Cl එක්ක ඇවිල්ලා CCl4 කොට පත් වෙනවා. මේක වැඩිපුර දාන්න ඕනේ වැඩිපුර. මේක වෙනම යාන්ත්‍රණයක් තියෙන වැඩිපුර දාන්න ඕනේ. දාලා උපරිම ප්‍රමාණය දැම්මට පස්සේ මේ CH4 කට්ටිය හයිඩ්‍රජන් ගලවලා CCl4 කොට පත් වෙන මේ යාන්ත්‍රණය අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. සරලව කිව්වොත්. ඒ කියන්නේ මුලින්ම CH4 දෙනගෙන CH3Cl එනවා. ඊට පස්සේ තවත් Cl2 දාන්න CH2 Cl2 තව දාන්න CH Cl3 වෙලා අවසානයේදී දාන වල උඩට දාලා CCl4 කොට පත් වෙනවා. ඒක සරලවම කියලාගන්නේ ඒක වෙනම යාන්ත්‍රණ නැත්නම් අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. හරි. අද දවසේ මේ වීඩියෝ එකෙන් මේ ප්‍රමාණය තමයි කතා වෙන්නේ. හරි. දැන් පොඩ්ඩක් සාරාංශයක් කතා කරොත් අපි අද කතා කරේ කාබනික සංයෝග වල රසායනික පිළිබඳව කතා කරන්න අපි ආරම්භයක් ගත්තා. ඒකෙදිද කතා කරන කාබනික සංයෝගයම නිශ්චිත අර්ථයක් වීම නැහැ. හැබැයි කාබන් සැකිල්ලක් තියෙනවා බොහෝ විට හයිඩ්‍රජන් අඩංගු බහුතර සංයෝග තමයි කියන්නේ කාබනික සංයෝග කියලා. ඊට අමතරව මේවයි හයිඩ්‍රජන්ට අමතරව ඔක්සිජන් නයිට්‍රජන් සල්ෆර් ෆොස්ෆරස් සහ හැලජන් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි හයිඩ්‍රෝකාබන ගැන හයිඩ්‍රෝකාබන කියන්නේ කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු කාබනික සංයෝග. ඒවා ආකාර දෙක ඇලිෆැටික් සහ ඇරොමැටික්. ඇරොමැටික් උදාහරණ බෙන්සීන්. ඇලිෆැටික් ගත්තොත් දෙකයි ආකාර චක්‍රීය නොවන චක්‍රීය උදාහරණ ඇල්කේන් ඇල්කයින්. ඊට පස්සේ ඇලිෆැටික් කියන චක්‍රීය ඒවල අපි කතා කරලා සයික්ලෝහෙක්සේන් චක්‍රීය නොවන තමයි කතා ඇල්කේන් ඇල්කයින්. අපි මේ දෙක කතා කරා ඇල්කේන් ගැන. ඇල්කේන් කියන්නේ තනි බන්ධන තියෙන සංයෝගයක්. ඒ වගේම මේකේ පොදු සූත්‍රයක් ගත්ත CnH2n ධන දෙක. CnH2n ධන දෙක. ඊට අදව ගත්ත එක සංතෘප්ත හයිඩ්‍රෝකාබනයක් කියලා. ඊට පස්සේ අපි ගත්ත එක හදාන ක්‍රම තුනක් තිබ්බා. ආයනීකරණය, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන සංයෝග තිබ්බොත් ඒක H2 එක ප්ලැටිනම් දායක් කරනවා. නැත්නම් H2 එක පැලීඩියම් දායක් කරනවා. නැත්නම් H2 එක නිකල්. නිකල් රේන් නිකල් දායක් කරලා පස්සේ අපිට ඇල්කේන් ලබා ගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමයේ ක්ලෙමෙන්සන් ඔක්සිජන් කීටෝන එකක් හරි ඇල්ඩිහයිඩ් එකක් තියෙනවා. ඒකට අපි දානවා සින්ක් H1 සාන්ද්‍රය දැම්මම පස්සේ ඇල්කේන් ගන්නවා. ඒකේ පොඩ්ඩක් අපි පොඩ්ඩක් මතක තියාගත්තා C ඩබල් බොන්ඩ් කියන කාණ්ඩ මෙතන නැති වෙලා දෙන්නේ CH2 කාණ්ඩ. ඒක පොඩ්ඩක් අමතරව මතක තියාගන්න. ඒක කොහොමද වැඩ කරද්දි ඔයාලට හම්බ වෙන එක. ඊට පස්සේ නැත්තම් රේනාට් තියෙනවා. රේනාට්ට ඉතා සුළු හෝ ආම්ල H+ තාවම ඇල්කේන ලබා ගන්නවා. ඊට පස්සේ අපි ගත්තා මේ ප්‍රතික්‍රියාශීලීතාවය ඇල්කේන වල අඩුයි ඇල්කින් ඇල්කයින් වලට වඩා. හැබැයි ඒකට දහණය වෙලා CO2 සහ ජලය හදනවා. ඉහළුෂ්ණයක් කරාම ජලයේ තියෙන ලික්විඩ් වලින් නෙවෙයි ගෑස් වලින් එකක් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා මෙතන ක්ලෝරිනීකරණය. ඒක සරල පොඩි අදහසක් ගත්ත එක යාන්ත්‍රණයක් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් යාන්ත්‍රණයක් කතා කරමු. ඒකෙදි වෙන්නේ වැඩිපුර Cl2 දාලා HM කිරුලිය ඇත්තේ CH4 කෙනා CCl4 කෙනින් බෝඩ උනත් පත් කරන්න පුළුවන්. ඒකට වෙනම යාන්ත්‍රණයක් තියෙනවා. හරි එහෙනම් අද ඔය ටික තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ කතා කරේ. එහෙනම් හැමෝටම ජය වෙන්න හැමෝටම බුදු සරණ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.